අර මතකද මේවා ඉතින් හෙට ඉඳන් හදාගන්න ඕන. මම හදාගන්න විදියක් කියන්න. බෝධිසත්ව මොනාශ්‍රයාගේ පිටේද පැනලා ගිය මාලිගාවේ කන්තක. මොකද ඒ කන්තකම තෝරගත්තේ? සංසාරේ කොච්චර පෙරම්පුරලද මොකේද කන්තක ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට බෝධිසත්වෝ චන්නට කියනවා කන්තක සූදානම් කරන්න. කන්තකම මොකද ඔය හැටි? අප්‍රමාණ විදියට සංසාරේ පෙරම් පුරාගෙන පතාගෙන ආවේ කන්තක. කන්තක අවසාන මම මේ කියන්න බිනතුනේ අපිට කන්තකලා ඉන්න ඕනේ. අපිට චන්නලා ඉන්න ඕනේ. යශෝදරා දෙමම් මේ බොහෝම ඉක්මනට මේ කරුණු ටික දේශනා කරගෙන යන්න. මම දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. අයියාගේ 7 දවසේ දානි ගැන කතා කරනවා. දැන් මේ ටිකට කලින් තමයි අයියා වැළලුවේ. අයියා නැති උනේ ඊයේ එකම සහෝදරයා මට හිටපු. මේ බණට ආවේ කොහොමද? කොච්චර ඕනෑකමින් පැත්තන්ට පුළුවන් ද කීයටවත් එහෙම වැඩක් කරන්න. එහෙම වීර ක්‍රියාව එහින්ද මතක තියාගන්න. අප්‍රමාණ කරුණාවකින් කියන්නේ. සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න බොහොම කලාතුරකින් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නාස්ති කරගන්න එපා. ඔය ගෙවල් වල හැසිරෙන විදිය ඔක විනාශ කරගන්න එපා. ඉන්දෝන විදිය ක්‍රමය තමයි හෙට ඉඳන් ගෙවල් වල කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද ඔමයිට? මං අපේ තාත්තලාට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, දුවල පුතාලට කියන්නේ මේවා ඉතින් ඇහුවේ නැත්තම් නම් ඔය ඇත්තන්ට මොන පවකට කරගහන්න වෙනවද? ඇයි මම මෙච්චර හැංගීමෙන් කියන ඒවා? පළවෙනි යෝජනාව තමයි හෙට ඉඳන් මින්මතුවට කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. බැරි වෙයිද ඔක නොකියයි? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. අදිෂ්ඨාන කරන්න. ප්‍රශ්න කොච්චරක් ඉවර වෙයිද?